පරිස්සම කියන දේ තමන් දැනගන්න ඕන දෙයක්. අපි මොන වගේ පරිසරයක හැදුන වැඩුණත් හැදෙන්න ඉදිරියේදී ඒ කියන්නේ අපි යන පරිසරය හොඳ නැති පරිසරයක් වුණා කැමැතිම නිරිය. දැන් කාලේ නම් එදා ඉඳන්ම මම වැඩ කරපු අයගෙන් මම දැක්ක ඇත්තටම දක්ෂතාවයෙන් හැම අතින්ම ක්වොලිටිස් වලින් උඩින් ඉන්න ශල්නි තාරකා. Talk with Tarindu by Tarindu Welheneke Productions. අයිබෝන් අයිබෝන්. අපි දෙකින ලංකාවේ තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යොහානි හෙට්ටිආරච්චි අද ඇවිල්ලා තිනවා රයිගම් සම්මාන උළට. අද දවසේ මොකද කියන්නේ? හරිම සතුටුයි ඉතින්. මගේ කලාපවුලේ කට්ටිය සතුටු වෙන දවසක් ඉතින්. හරිම සතුටුයි. හොඳයි දැන් රයිගම් සම්මාන වල සංවිධානය කරන්නේ ඔයා වගේ කලාකරුවන්ව ශක්තිමත් කරන්න, දිරිගන්වන්න. ඉතින් 21 වෙනිදා අතර පවත්වන රයිගම් සම්මාන වල ගැන මොකද කියන්නේ? මටත් 21යි රයිගම් වලටත් 21යි. ඉතින් මං දකින විදිහට මම දන්න විදිහට රයිගම් සම්මාන වල හරිම සාධාරණ විදිහට ඇගයු යුත්තන්ව අගයන තැනක්. ඉතින් සතුටුයි මේ වගේ දෙයක් මේ වගේ තත්යකට හදටත් තියෙන එක ගැන. දැන් මේ දවස්වල අපි දකින සමාජ මාධ්‍ය තුළ හරියට ලස්සනට ආදරේ විදිනවා. ඔව්. ආදරේ විදින කාලෙදි විදින්න ඕනනේ. එහෙම තමයි. හොඳයි දැන් මේ දවස්වල කලා කටයුතු කොහොමද? කලා කටයුතු හොඳින් සිද්ධ වෙනවා. ඉතින් කරගෙන යන ටෙලි ඩ්‍රාමා දෙකක් මේ දවස්වල ඒවා රූගත කිරීම වෙනවා. ඊට අමතරව ඉදිරියේදී එන්න තියෙන නිර්මාණයක රූගත කිරීම වෙනවා. එහෙම තමයි. හරි දැන් ඔයා කලාවට ඇවිල්ලා අපි දන්නවා දැන් ගොඩක් දෙනෙක් ආදරය ලබනවා ගොඩක් වැඩ කරනවා දැන් ඔයා වගේම කලාවට එන ගොඩක් කට්ටිය උත්සාහ කරනවානේ කොහොමද පරිස්සමෙන් කලාවට එන්නේ? පරිස්සම කියන දේ තමන් දැනගන්න ඕන දෙයක්. අපි මොන වගේ පරිසරයක හැදුන වැඩුණත් හැදෙන්න ඉදිරියේදී ඒ කියන්නේ අපි යන පරිසරය හොඳ නැති පරිසරයක් වුණත් ඒක ඇතුලේ හොඳින් ඉන්න ඕනේ කොහොමද කියන එක තමන්ගේ ඔළුවෙන් හදා ගන්න ඕන දෙයක්. ඒක ඉතින් අපිට කවවත් හදන්න බෑ. තමන් දැනගෙන තමන්ගේ ගමන තමන් පරිස්සමට ලස්සට යන්න ඕනේ. දැන් අද වෙනකොට දැන් රයිගම් සම්මාන උළෙලේ වසරේ ජනප්‍රිය ලේඛන කාණ්ඩේ අවසන් දෙන්න අතර ඉන්නවා දිනශ්‍රී අක්කයි දුෂේනි. දැන් මේ දෙන්න අතරින් ඔයා වඩාත් කැමති කාටද? එහෙම නැහැ. කැමැත්ත මෙහෙමයි. කැමැත්ත කියන දේ සාපේක්ෂයි එක එක්කෙනාට. නමුත් ඒ දෙන්නම කලාව ඇතුලේ මට වඩා උඩින් ඉන්න දෙන්නෙක් සහ දෙන්නටම ගරු කරනවා මම. ඉතින් දෙන්න මම දකින්න විදිහට කෝණ දෙකකින් බලන්න පුළුවන් දෙන්නෙක්. කැමැත්තක් කියන්න බෑ. හැබැයි ඉතින් දෙන්නටම එක හා සමානව කරු කරනවා. ඔයා වැඩියෙන්ම කැමති නළුවා කවුද මේ ශාස්ත්‍රයේ? මේ ශාස්ත්‍රයේ කැමතිම නළුවා විමල් ජයකොඩි මහත්මයා කිව්වත් හරි මං කැමති ඉස්සර ඉඳන්ම. ඇයි ඒ කියලා හෙව්වොත්? මං කැමති එයාගේ තියෙන පෞරුෂත්වයට ඒ දේවල් එක්ක මං ඉස්සර ඉඳන්ම කැමති චරිතයක්. ඊට අමතරව ඉතින් හැමෝටම වගේ කැමති එහෙම ඉතින් හැමෝම ඉතින් තමන්ගේ චරිත හොඳින් රඟපාන හින්දානේ අද ශාස්ත්‍රයේ ඉන්නේ ඉතින්. කැමතිම නිලියේ? කැමතිම නිරිය. දැන් කාලේ නම් එදා ඉඳන්ම මම වැඩ කරපු අයගෙන් මම දැක්ක ඇත්තටම දක්ෂතාවයෙන් හැම අතින්ම ක්වොලිටිස් වලින් උඩින් ඉන්න ශල්නි තාරකා අක්කා. ඉතින් ශල්නි අක්කට එදෙන ගරුත්වය මම එදා ඉඳන් අද වෙනතුරු දකිනවා මම එයාව තමයි නිලියක් වශයෙන් කම්ප්ලීට්ලි මේ හැම දෙයකින්ම හොඳට දැකලා තියෙන්නේ. දැන් ඔයාට හිින්නේ නැතිනද කවදාද දවසේ මමත් රයිගම් සම්මාන උළෙලකදී වසරේ ජනප්‍රිය නිලිය සම්මානය ගන්නවා කියන එක? ඔව් ඒක මං හිතන්නේ කොයි කලාකාරිනියගේ කලාකරුවගේ තීනයක් සම්මානයක් ගන්නවා කියන එක. ඉතින් ඒකට කාලයක් තියෙනවා. කිසිම දෙයකට හදිසියක් නැහැ. ඉස්සෙල්ලාම මේ වෙනුවෙන් වැඩ කරන එක තමයි කරන්නේ. වැඩ කරලා අවශ්‍ය කාලෙදි ඉතින් ලැබෙන්න තියෙනවා නම් ලැබෙයි. හොඳයි නම් ඈත් හරිම දක්ෂ රංගන ශිල්පිනියක් කෙනෙක් වට ජය වේවා නංගි. Thank you. අයිබෝන්. අයිබෝන්. අපි දෙකිනවා රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගායිකාව. ගොඩක් සතුටුයිනේ. සතුටයි. අපි අතරු මේ සම්මානයේ හම්බෙන අකර පාදේශ නාට්‍ය සහ කතාව. ඔව්. ඇත්තටම මල්ලි ටේක්යා නාට්‍යයේ තේමා ගීතය. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ ආදරණීය ගුරුතුමිය නන්දමිස්. ඒ වගේම ඉන්ද්‍රජිත් මිරිහාන අයියා. ඔහු නිසා තමයි මට නන්දමිස් එක්ක ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබෙන්නේ. මට මතකයි අවුරුද්දකට විතර කලින් මට මේ chance එක හම්බුනහම මම Facebook එකේ post එකක් දැම්මා. මේ සමහර ඒවා තියෙනවා මිනිසුන්ගේ හීන ලිස්ට් එකේවත් නැති. ඉතින් ටෙලි නාට්‍යයක නන්දමිස් එක්ක තීම් සෝංගයක් කියන්න ලැබිච්ච එක තමයි මගේ ජීවිතේ ලොකුම
සම්මානය. ඉතින් අද ඒ ගීතයට නොමිනේෂන් දෙකක් ඇවිල්ලා සම්මානයකුත් ලැබෙනවා. ඉතින් අද බොහොම ආදරෙන් එතුමිට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මෙතන නැති වුණත් ඉන්ද්‍රජිත් අයියා ඔහුවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම සාරංග දිසාසේකර අයියා, දිනක්ෂි ඒ දෙන්න හින්දා තමයි මේ ගීතයට මේ තරම් වටිනාකමක් ලැබුණේ. සහ රෙබෙකා, අනුෂ්කා හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් හොඳම වෙන ගීතයක් ජනප්‍රිය වෙන්නේ නැහැනේ ලේසියෙන්. මේ ගීතේට 1.4 මිලියන් views තියෙනවා මේ වෙද්දි. සහ මම හිතන්නේ TikTok හැදිච්ච ගාන කියන්න බැරි තරම්. ඉතින් මගේ ආදරණීය මිත්‍රාගාරයට බොහොම ස්තුතියි. දැන් අද අම්මා සම්මානයක් එක්ක ඉන්නේ මොන සතුටක්ද තියෙන්නේ? ගොඩක් සතුටුයි. අම්ම ගැන මොකද කියන්න තියෙනවද? ගොඩක් ප්‍රවුඩ් අම්මා. මම දකිනවා දුවත් එක්ක හරි ළඟ ආශ්‍රය තියෙනවා කරනේ. ඔව් ඉතින් මට එක්කෙනයි ඉන්නේ. ඉතින් මං හිතන්නේ මං එයාගේ අම්මට වඩා එයාගේ හොඳම යාළුවා කියලා. එයා යාළුවන්ත් එක්ක කියන්න නැති හැම දෙයක්ම මට කියනවා. ඒක තමයි අම්මා කෙනෙක් විදිහට මං ලැබපු ජීවිතේ ලොකුම ජයග්‍රහණය කියලා මං හිතනවා. හොඳ දවසේදී රයිගම් සමන්වල පැවැත්වෙන්නේ 21 වන වතාවට අවුරුදු 21ක් පුරාවටම කලාකරුවන් වෙනුවෙන් මේ දැවැන්ත වැඩ කටයුත්ත කරනවා. ඒ ගැන මොකද කියන්න තියෙනකේ? ජාතික වගකීමක්. ඉතින් ඒ වගකීම කරනවට රයිගම් කණ්ඩායමට බොහොම ස්තුතියි. මේ මගේ දෙවනි නොමිනේෂන් එක. පළවෙනි පාර ඇවෝඩ් එක හම්බුන්නේ නැහැ. මානිකාවද තේමා ගීතය ගායනා කිරීම වෙනුවෙන් ගිය අවුරුද්දේ ඊට කලින් හම්බුනේ නොමිනේෂන් එක. ඉතින් මේ පාර ඇවෝඩ් එකක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. මොකද මේක මොටිවේෂන් එකක් මිනිස්සුන්ට නිර්මාණ කරන අයට. බොහොම ස්තුතියි. ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඇවෝඩ් සෙරමනි එකක් තියෙද්දි සාමාන්‍යයෙන් එක කැටගරි එකකින් ඇවෝඩ් එක යන්නේ 3 දිනෙකට. නොමිනේෂන්ස් යන්නේ 3 දිනෙකට. ඇවෝඩ් එක හම්බෙන්නේ එක්කෙනෙක්ට. අවුරුදු 21ක් මේක කරනවා කියන්නේ කී දිනෙකගේ හිත රිදෙනවද? ඒ වෙලත් අවුරුදු 21ක් මේක එක දිගට කරගෙන යනවා කියන්නේ මං හිතන්නේ ඒක පුදුම ජයග්‍රහණයක්. ඉතින් උණුසුම් සුබ පැතුම්. හොඳ ඉතින් රයිගම් සම්මානයෙන් පිදු ලැබු ඔබට එහෙනම් ජය වේවා. බොහොම ස්තුතියි මල්ලි. අපිට කියනවා වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකාව. සතුටුයිනේ? සතුටුයි. හිතාගන්න බෑ ඇත්තට මේ අවස්ථාව. හරිම සතුටුයි. හරි. දැන් රයිගම් සම්මානය පිදු ලබන පළවෙනි අවස්ථාවද? පළවෙනි අවස්ථාව මම තෙවරක් නිර්දේශ වෙලා තියෙනවා. මේ තමයි රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන පළවෙනි අවස්ථාව. ඔව්. තුන්පර නිර්දේශ වෙලා අවසානයේ ඔයාලට පුළුවන් වුණා සම්මානයකින් පිදුම් ලබන්න. ඉතින් අද දවසේදී ලොකු ආඩම්බරයෙන් ඉන්නවා. ආඩම්බරයකටත් වඩා මලි ඇත්තටම සතුටුයි. මොකද මම හිතන්නේ ඉතිහාසයේ සිංහලෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන පළවෙනි මුස්ලිම් ජාතික කාන්තාව විදිහට රයිගම් ටෙලි සම්මාන උළෙලක සම්මානයෙන් පෙදුම් ලබන පළවෙනි කෙනා මම. ඉතින් ඒකත් සුවිශේෂී. ඒ නිසාම හරිම සතුටක් දැනෙනවා, හරිම ආඩම්බරයක් දැනෙනවා. ඉතින් මේ සම්මානය මෙවර හම්බේ කියලා පුංචි බලාපොරොත්තුවක් තිබුණා. කිහිප වතාවක් නිර්දේශ වෙලා තියෙන නිසා. ඉතින් ඒ යන සතුටුයි. අපි දන්නවා මාධ්‍ය වැඩ කරනවා කියන්නේ මීඩියාවල වැඩ කරනවා කියන්නේ ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. විශේෂයෙන්ම ප්‍රවෘත්ති අංශය කියන්නේ නිවුස් සෙක්ෂන් එක කියන හරිම කාර්යබහුල අංශයක්. හැබැයි අවුරුදු ගානක් පුරාවටම මේ වැඩේ අල්ලගෙන රැඳිලා ඉන්නවා. දැන් මේ ලැබිච්ච අත්දැකීම මේ කට්ටන මතක් කරොත් ඔව් ඒක ලෙහෙසි පහසු නෑ මලි. මම අවුරුදු 19න් තමයි මගේ පළවෙනි රැකියාව තමයි මාධ්‍ය ශාස්ත්‍රයේ මේ රැකියාව ස්වර්ණවාහිනී ආයතනයට මම සම්බන්ධ වෙන්නේ. ඉතින් එතන ඉඳලා අවුරුදු 8ක් මේ වෙද්දි මට අවුරුදු 28යි. ඊට පස්සේ රැකියාවත් එක්ක විවාහ ජීවිතය සමබර කරගන්න ඕනේ. ඊට පස්සේ මට පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ වැඩ කටයුතු සමබර කරගන්න ඕනේ. ඒවත් එක්ක මාධ්‍ය ශාස්ත්‍රයේ රැකියාවක් කියන්නේ අටපහ ජොබ් එකක් නෙමෙයි. ඉතින් මේ දේවල් සමබර කරගෙන රැකියාවේ අවශ්‍යතාවය අනුව පෞද්ගලික ජීවිතයත් බැලන්ස් කරගෙන මේ හැමදේම කරගන්න මට විශේෂයෙන්ම මගේ මහත්තයා සහ මගේ අම්මා මගේ නැන්ද අම්මා ඒ හැමෝගෙම ලැබෙන සහයෝගයත් එක්ක තමයි ඒ ගමන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි දන්නවා දැන් අලුත් පරම්පරාව ඇතුළේ අපි දන්නවා මාධ්‍යයට එන ගොඩක් දෙනෙක් ආසාව වෙනවා. විශේෂයෙන්ම ගැහැණු ළමයි හරිම ආසයි මාධ්‍යයට එන්න එනවුන්ස් කරන්න, නිවුස් ප්‍රසන්ටින් කරන්න. එහෙම ආසාව වෙන ගැහැණු ළමයිට කොහොමද කියන්නේ? කොහොමද ශේෂ්ත්‍රයට එන්න පුළුවන්? ඇත්තටම දැන් ශේෂ්ත්‍රයට එන්න ලෙහෙසි පාරවල් ගොඩක් තියෙනවා මල්ලි. ඒ කියන්නේ ඉස්සර තරම් අපහසු නැහැ. හැබැයි ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ තමන් පැවැත්මක් හදාගන්න පුළුවන් වෙන්නේ හොඳ අධ්‍යයනයකින් යුතුව. මේ ශේෂ්ත්‍රය ගැන අවබෝධයකින් යුතුව මේ ශේෂ්ත්‍රයට එනවා නම් විතරයි. ඉතින් ගොඩක් අය හිතනවා නිවුස් කියන්න පුළුවන්, ප්‍රසන්ට් කරන්න පුළුවන්, නිවේදනය කරන්න පුළුවන්, ලස්සන රූපයක් තිබ්බහම කතා කරන්න පොඩ්ඩක් පුළුවන් වුණාම මේ දේවල් කරගන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි මං හිතන්නේ පුළුවන් වුණත් පැවැත්ම තීරණය වෙන්නේ තමන් ඒ කරන කාර්ය පිළිබඳව අවබෝධයෙන් සහ ඒ ශාස්ත්‍රය ගැන අවබෝධයෙන් සහ නිරන්තරයෙන් මේ ගැන අප්ඩේට් වීමකින් ඉන්නවා නම් තමයි ප්‍රවෘත්ති කාමරයක් ඇතුළත වැඩ කරන්න පුළුවන් සහ නිවේදන ශාස්ත්‍රය ඇතුලේ රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ කියන එක. හොඳයි ඉතින් මේ දවසේදී වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකාව සිංහලාංශයෙන් ඉතින් අද දවසේදී ඇය සම්මානිත පිදු ලබා. එහෙනම් අකේ ජය වේවා.
බොහොම ස්තුතියි තරිඳු. ඔයාටත් සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න තරිඳු වෙල්හෙනගේ මගේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න.